හරියන්නේ නැහැ. මේ පාරෙන් ගියොත් හදිස්සියකට රකුස්ගෙන් හැංගෙන්න තැනක්වත් නැහැ. හැබැයි ඉතින් අර නින්නේ දිගේ යන එක නම් මං හිතන්නේ ආරක්ෂිතයි වගේ. ඒත් මකර හැ කියන්නේ තනිතලාව දිගේ යන්න ඕනේ කියලා නම් අපි යන්න ඕනේ මේ පැත්තෙන්. තැන්නේ ගියත් නිම්නේ ගියත් අපි හැමෝම එකම තැනට නේද තුරුලි යන්නේ. කලින් අපි මකර හැ කියපු පාරවල් වලමනේ ගියේ. ඒත් මේක ලොකු අවදානමක්. අපිට වාද කරන්න වෙලාවක් නැහැ. නිම්නෙන් යන කට්ටිය අත උස්සන්න. ලෝකය සමා වෙන්න තුරුලි. මෙහෙන් ගියොත් කෙසෙල් ගෙඩියක්වත් නැහැ. හා හොඳයි. එයාලා නින්නේ දිගේ යනවා කියන්නේ අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ යාලා වැඩි දුරක් ගියොත් විතරයිනේ. ලේ කුපිත කරවන වෙනස් වීමක් කරොත් ඔය හැම දෙම හරියනවා. මොකක්ද ඒ උනේ? පොළොවේ ඉරිතැලීමක්වත් නැහැ. භූමිකම්පාවකුත් නෙවෙයි. මට නම් හිතා ගන්නවත් බෑ. එහෙනම් මොකද මේ වෙන්නේ? හැමදාම ඔය වගේ දේවල් දකින්න හම්බෙන්නේ නැහැ. ලොකු කන්දක උපත. මේක කන්දක් නෙමෙයි. මේක ගිනි කන්දක්. මම කිව්වා මකර හැ පෙන්නන පාරෙන් යමු කියලා. මට සමා වෙන්න. මේක ස්වභාවික එකක් නෙමෙයි කාගේ හරි උගුලක්. මෙහෙම ගිනි කන්දක් හදන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ? මට නම් මේක හිතා ගන්නවත් බෑ. ජෙනරල් අපිව කොටු කරගන්නයි හදන්නේ. එයා වැඩේ ගහනට කරනවා. ඒ ඉන්න ගිනි මකරෙක්. හරි. දැන් කොහෙටද යන්නේ? ගිනි කන්ද පැත්තටද? රකුස් ළඟටද? මට නම් හිතෙන ගිනි කන්ද පැත්තට යන එක හොඳයි කියලා. එහෙන් නෙවෙයි මෙතනින්. පොළොව යටින්? පොළොව යටින් යමු. ඇයි අතුරුදහන් වුණා කියන්නේ? එයාලා එකපාරට පොළොවේ කුහරයක් ඇතුළට ගියා. ඒක හිතා ගන්න බැරි කතාවක් නේ. එයාලා පොළොව යටට ගියා නම් මගේ බිල්ලෝ ටික කොහමද එයාලා වල්ලගන්නේ? පොළොව යටට යන්න විදියක් තියෙනවා. ඇයි ගිනි කන්ද ඇතුලේ මායි කොළු මිනිස්සුයි ගිහිල්ලා යාළුව උඩට ගේන්නම්. වැඩේ ලේසි යන්නේ. ඇයි දන්නේ නැද්ද මං ගිනි වස්තුවනේ? ඒත් මං එහෙම නෑනේ. මට ඒවා ඔරොත්තු දෙයිද දන්නෙත් නෑ. අපි ඒ ගැන බලමුකෝ. එන්න. මේක නම් නියමයි පෘථුවි. මේ ගුහාව අර තැන් දෙකටම වඩා නරකයි වගේ. මේක ඇතුලේ තියෙන රස්නෙට බිඳුව වේලිලා යයි. මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. පොළොව යටින් යන වතුර පාරක් හරි ඇතිනේ. දැක්කනේ? ලාවා ගඟ. මේක නම් පීනන්න බෑ. අහන්න. ඔයාලා මාව විශ්වාස කරන්න. මේ පාර දිගේ ගියොත් ගිනි කන්දේ අනිත් පැත්තෙන් මතුවෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. අවුරුදු ගානකින් මං ගිනි කන්දක් ඇතුළට පැන්නේ නෑ මෙයා මේක නිකන් මට ගෙදර වගේ. ඊළඟ ඔය මොකද්ද? කෙලබෝලය ගිනි කන්දෙන් තියෙන රස්නෙන් ආරක්ෂා වෙන්න මේක හොඳයි. මං හිතුවට වැඩිය මේ වැඩේ සාර්ථකයි. මෙන්න මේක හොඳට මතක තියාගන්න. යනකොට ඇස් අරගෙන යන්න. මකරු ඉන්නවා. මාව පාස් කරලා යන්න බෑ. මෙතනින් එහාට යන එක හීනයක්. අපි හැමෝටම ඕන කරන්නේ ගිනි කන්දේ අනිත් පැත්තට යන්න විතරයි. මං ඉන්නකන් ඒවා සුම්මා. මේ අහන්න අපි වැදගත් මෙහෙයුමක ඉන්නේ. දැන් තමයි තේරෙන්නේ උඩින් ගියා නම් හොඳයි කියලා. මෙතන තෙතමනේ නෑනේ. බින්දු බලාගෙන. වඳුරුවට යන්න. ස්තුතියි. ඒ මකර විශාලයි වගේම ගොඩක් ශක්තිමත්. ඔව්. ඒත් බුද්ධිමත් නැතුව ඇති. හරි. ඔයාට අපිව නම් පරද්දන්න පුළුවන්. ඒත් අපේ පිටිපස්සෙන් එන ලොකු අයව නම් කවදාවත් පරද්දන්න බෑ. එහෙමද? කාටවත්ම බෑ මාව පරද්දන්න. කාටවත්ම බෑ. යන්න එපා. එයා විශාලයි. ලොකු රාක්ෂයෙක්. පැත්තකට වෙනවා. මෙතන කවුරුවත් නෑනේ.
දැයි කාටවත්ම බෑ මාව පාස් කරලා යන්න. ඒක අසාධාරණයි ඔහොම නවතිනවා. ඇයි එයා අපිට යන්න දුන්නේ නැත්තේ? පොළොවයට මකරු එකතු වෙලා ධනය ආරක්ෂා කරනවා. මං හිතන්නේ ගිනි මකර එළියට ගිය නිසා මෙයාලා ටිකක් කලබල වෙලා යත්තේ. යාළුවනේ මෙහෙ තව මකරු කී දෙනෙක් විතරක්ද? මෙයා විතරක් නම් හොඳයි. අපේම රටේ නැවුම් එළකිරිවල පෝෂණ ගුණය ඇංක වෙතින් දැන් අප වෙත. කමර්ෂල් බැංකුවේ shopping debit card. ජීවිතේ ලේසියෙන් ගෙවන්න. Forever Gold Fairness දෙව්දුවක් වන් රන්රුවක්. තරග කරනකොට හොර කරන්න එපා. ඔයා දන්නවද මං වගේ බුද්ධිමතෙක් මේ සක්වලටම නැතුව ඇති. ඉරා ඕම නවතින්න. දැන් තමා හොඳ හරි. ළඟදීම ලස්සන නිවසක පවතින පෙනුම පර්මුක්ලේස් ජෙට් වෙතින්. දෙහි බලය සමග රෝස මල් සුවඳින් හඳුන්වා දෙන නව සන්ලයිට් දෙහි සහ රෝස. හරි විස්තර දැන් කියන්න. හැමදේම සැලසුම් කළා වගේම සිද්ධ වෙනවා ජෙනරල්තුමා. අපි කිසි හානියක් නැතුව හීනියට ඇතුළට ආවා. මාව නම් කරකුට්ටන් වුණා. තව ටිකකින් වස්තුන් ටික හොයාගන්න පුළුවන් වෙයි. දැන් කාටවත්ම මාව නවත්තන්න බෑ. ඔයා කවුද? ඔය මාව කැඳෙව්වද? මොනවද ඔයා කියවන්නේ? මට නම් මුකුත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියන්න එපා. මේකේ තියෙන විදිහට ගිනි කන්දක් ඉපදෙව්වොත් හරි ගිනි මකරෙක් කැඳෙව්වොත් හරි ඒක අපහු නවත්තන්න බෑ. හරි ඔන්න එහෙනම් මං ආවා. මට තමයි ගිනි මකර කියලා කියන්නේ. හරි. මොකද්ද උදව්ව? උදව්? මන් තමයි බලවත් වූ ජෙනරල් රාකෝස්. මට කාගේවත් උදව් ඕන කරන්නේ නැහැ. දැන් යනවා. කියපු දේ තේරිලා නෑ වගේ. ඔයා තමයි ආව මෙහෙට කැඳෙව්වේ මගෙන් උදව් අරගන්න. දැන්වත් තේරුණාද? එනවා මෙතන කියවන්න. ඔයාට මගෙන් උදව් ගන්නව වෙනවා. මොකද මෙතන ජෙනරල් කෙනෙක්ට හරියන තැනක් නෙමෙයි. මම මේක අස් කරන්න. ඔයා අපිට වද දෙනවා. ඔයාට මෙහෙම කරන්න බෑ. ඔය කොළ තුනම පුරවන්න. ඒත් අපිට යන්න ඕනේ අර පැත්තට. මං කිව්ව විදිහට ඔය කොළ තුන පුරවලා මගේ අනුමැතිය ලැබුණට පස්සේ ඔයාලට මෙහෙන් යන්න දෙන්න පුළුවන්. ඉක්මනට පුරවන්න. මෙතනින් ඔයාගේ වාසගම ලියන්න. මට වාසගමක් නැහැ. දෙමව්පියන්ගේ නම. මෙයාට දෙමව්පියෝ නැහැ. අපි කාටවත්ම නැහැ. එහෙනම් ඔයාලට යන්න දෙන්න බෑ. අනේ අපිට යන්න දෙන්නකෝ. ඔය කොළ ටික පුරවලා මට දුන්නම යන්න දෙන්නම්. මේ තියෙන්නේ වාසගමයි දෙමව්පියන්ගේ නමයි ලියන්න තියෙන කොළ. ඉක්මන් කරමු. මං කිව්වනේ අපිට වාසගම් නැහැ. නෑ එහෙම කරන්න බෑ. මේ සේරම පිළිවෙලකට ෆයිල් කරන්න ඕනේ මම. ඇත්තට? ෆයිල් කරන්නනේ. එපා. ඕක නවත්තන්න. නවත්තන්න. කිව්වම අහන්න. මගේ කාර්යාලේ හැටි කරන්න එපා. අයියෝ නවත්තන්න. නවත්තන්න නේද කිව්වේ? ඔයාලට බෑ මගේ මේ උගුල් වලින් බේරිලා කොහාටවත් පැනලා යන්න. තේරුණාද? අනිත් අයගෙන් බේරිලා ධනය දින තැනට ආවත් මගෙන් බේරනෝ බොරු. ධනය තියෙන තැන? ඔව්. වීරයන්ගේ දේශයේ වටිනාම ධනය තැන්පත් කරලා තියෙන භාණ්ඩාගාරයේ තියෙන මෙහෙ. ඔයාලට නම් ඒව ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාලගේ ධනය අපිට ඕනේ නෑ. බොරු නම් අනිත් මකරුන්ගෙන් උතහන්න. එයාලව නවත්තන්න. මෙයාලට ඕනේ අපේ ධනෙ හොරකම් කරන්න. නෑ අපිට දැන් ඕනේ කරන්නේ ගිනි කන්දෙන් අනිත් පැත්තට යන්න විතරයි. ඒක තමයි මම මගේ ජීවිත කාලෙටම හම්බු ලොකුම බොරුව. අපිව රවට්ටන්න හිතුවා මදි.
අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න. හරි එහෙමනම් ඉතින් කියන්නකො බලන්න. ඔයාලව හිර කරලා දැම්මහම ඒ යාළුවා එන්න මේ පැත්තට. මේ තියෙන රස්නෙට මගේ බලයක් වැඩ කරන්නේ අර ඉන්නේ ඔව් ගින් අල්ලගම්මු. දැන් මෙපා දෙගොල්ලෝ මුටි බැට එන ගන්නකන් ඉමු. ඊට පස්සේ අපි යමු. ඔයාලට වැරදීමක් වෙලා. අනේ යනවා යන්න. ඔයාලගේ සැවැස්මනම් මොකක්ද කියලා දන්නේ නැහැ. ඒත් කාටවත් බේරෙන්න බෑ බුම්බුන්ගෙනුයි චින්චින්ගෙනුයි මගෙනුයි. හරියට හරි පිම්පොන් කාටවත් බෑ අපේ ධනය අරගන්න. අපිට ඔයාලගේ ධනයෙන් ඇති වැඩක් නැහැ. අපි මේ රන්වන් මකරව අවදි කරන්න යන වස්තුන් ටික. ඔයා රන්වන් මකර කියලාද කිව්වේ? එයා තමයි අපේ වීරයා. ඒ කියන්නේ එයා මැරිලා නෑ. මට හිතුණා. අපි තමයි වස්තුන්. පෘථුවි, තුරුලි, ලෝකයා, මම බින්දු. අපිට ඕනේ මේ ගිනිකන්දෙන් පිට වෙලා මෙහෙයුම සාර්ථක කරගන්න. ඔයාලා කියන්නේ ඇත්තද කියලා අපි කොහොමද දන්නේ? ඔව් කොකටත් මෙයාලව හිර කරමු. ඒත් එයාලා කියන්නේ ඇත්තනම් රන්වන් මකරව අවදි කරවන එක අපි හැමෝම නැවැත්තුව වෙනවා. එහෙම වෙන්න දෙනවද? එහෙමනම් මං ඉදිරිපත් කරන්නම් පාර්ශව දෙකටම සතුටු වෙන්න පුළුවන් සාධාරණ ක්‍රමයක්. අනේ ඉක්මනට. මේ රස්නේ බින්දුට දරාගෙන ඉන්න බෑ. හරි එහෙමනම් ඉතින් ඔහෙලව මේ භාණ්ඩාගාරයෙන් එළියට එක්කන් යන්නම්. ඒත් ඔයාලා යන්න තැන පස්සෙන් අපි දිගටම එනවා. එකඟයි. මොකා? අන්නේ යාලේ යනවනේ. අපිත් යමු. එපා. අපිට බෑ අර හතර දෙනයි මකරු එක්කයි සටන් කරන්න. කොහොම හරි මේ දෙගොල්ලන්ව ආයෙ සටන් කරවන්නම ඕනේ. වැරදි වැටහීම ගැන කනගාටුයි. අපි ගැන ඔයාලගේ හිතේ තරහක් එහෙම නෑ නේද? අපි හැමෝම රන්වන් මකරව ආදරෙන් මතක් කරා කියලා කියන්න. අපි සුබ පැතුවා කියලාත් කියන්න. මොකද ඒ සාද්දේ? මට හිතුණා බොරුකාරයෝ කියලා. මෙයාලගේ තව හවුල්කාරයෝ ඇති. නෑ ඉන්න. අපි සම්බන්ධ නෑ. අපි මේවා මුකුත් දන්නෙත් නැහැ. ආයෙත් එහෙම මොකුත් කරන්න වෙන්නෙත් නෑ. පොඩි පැකට් එකක් රුපියල් 35යි. පොඩි බඩගින්නට සුපර්. තරග කරනකොට හොර කරන්න එපා. ඔයා දන්නවද මං වගේ බුද්ධිමතෙක් මේ සක්වලටම නැතුව ඇති. ඉරා, ඕම නවතින්න. දැන් තමා හොඳ හරි. ළඟදීම කුරුණෑගල අස්ලිය විදේශ රැකියාව වෙතින් මැද පෙරදිග තෝරාගත් සුපිරි නිවාස සඳහා ගෘහ සේවිකා ඇබෑර්තු රැසක්. දඩමසට තික ලක්නී දඩයම් බට්ටා සොයමි. Cargill's Food City Shopping Star Season 3 is back. එමු අපි තරඟ කරමු shopping star වෙන්න බලමු. එන්න සවම එන්න කාර් එකක් දිනා ගන්න. Cargill's Food City වල shopping කරමු එන්න. වැඩි වැඩියෙන් shopping කරලා shopping star. අපි කාගිල්ස් ෆුඩ් සිටි shopping star වල කාර් එකක් දෙනා ගන්න පුරුදු වෙනවා. නම් කලියෝ නිලිව නිෂ්පාදන 3ක් මිලදීගෙන ඔබත් අදම තරගයට ඇතුල් වන්න. Cargill's Food City shopping star. ගෙදර යන ගමන් කාර් එකක් දිනා ගන්න. සම සතුටින් තබන්නයි පෙයාස්. සම සතුටින් තබන මුතු රැකවරණය. මේක කියනවා. මේක හරියන්නේ නෑ. මගෙන් උදව් ගන්නනේ මෙහෙට කැඳෙව්වේ. මං ඔයාව කැඳෙව්වේ නෑ මං කැඳෙව්වේ ගිනි කන්දක්. ඇත්තට ඊළඟ පාරේ ඉඳන් උපදෙස් පත්‍රිකාව හරියට කියවලා වැඩ කරන්න. ජනරල්තුමා මේ පාර හොඳ ආරංචියක්ද? අපි ඒක කරා. වස්තුන් ටික ඇතුලේ හිර කරා. ඒත් එයාලව බලකොටුවට අරන් එන විදියක් තමයි දන්නේ නැත්තේ.
ඔයාට හැමදේම කරන හැටි මං කියලා දෙන්න ඕනද? ගිනි කන්දේ පැත්තකින් තැනක් හදාගන්න එළියට එන්න. මං බිල්ලෝ ටිකක් එවන්නම් එයාලා වල්ලා ගන්න. ඕක හිතා ගන්න බැරිද? එහෙමයි ජෙනරල්. මං හිතන්නේ මේ බඩු ටික වැඩකට නැතිව වෙන්න ඕනේ. අනේ මොකක්ද ඔයා කරන්නේ? මං මහන්සියෙන් හොයාගත්තු කෞතුක බහණ්ඩ වලට. තව මොනවද කරලා දෙන්න ඕනේ? මට වතුර ඕනේ. වස්තුව ගැන කියන්න එතකොට යන්න දෙන්නම්. අපි කීපාරක් ඔයාට කිව්වද ඒ ගැන දන්නේ නැහැ කියලා. හරි අපේ ගිනි මකරේ ආපහු එනකන් ඉන්නකෝ. එයා දන්නවා ඇත්ත කියව ගන්න හැටි. එයාට හොඳටම කේන්ති යනවා. මතකනේ අපිට එක සැරයක් කේන්ති ගිහලා කරපු දේ. එයා අපිට බනීවි. ධනෙ නැති කරගත්තට ගොඩක් කේන්තියයි. අනේ එහෙම දෙයක් නම් වෙන්න එපා. අනේ ඉතින් අපිට මොනවා වෙයිද? අනේ අපිට කියන්නකෝ ධනෙ කොහෙද කියලා. අනේ අපිට ඒ ධනෙ ඕනේ. මේ අන්තිම පාර කියන්නේ. අපි මොකුත් දන්නේ නැහැ. ඒත් ඒව නැවත හොයාගන්න අපි උදව් කරන්නම්. මොකක්? ඔයාලට මුලින්ම ඔය කියන ධනෙ හම්බුනේ කොහෙන්ද කියන්න. අපි හම්බ කළා. අපි සංගීත කණ්ඩායමක්. හැබැයි කාලෙකට ඉස්සර. ඔයාලා අපිව දන්නවත් ඇති. අපි තමයි. ඇයි? ඔයාලා අපේ ජනප්‍රියම සින්දුවත් අහලා ඇති. ගිනි කනවා අපි අයිස් වගේ ඒ අපිට මං හිතන්නේ අපි ඉපදෙන්න කලින් තිබ්බ එකක් වෙන්න ඇති. ඇත්තටම අපි තුන්දෙනයි ටොන්ටොන් කියන ජලමකරයි තමයි වීරයාගේ දේශයේ හිටපු හොඳම සංගීත කණ්ඩායම. ජුන්ජුන් කියන ගිනි මකරි තමයි අපේ මැනේජර්. ඔව් අනිත් මකරෝ හැමෝම ආව අපි සින්දු කියනවයි වාදනය කරනවයි බලන්න. මේ ගුහාව හැමදාම පිළිලායි තිබ්බේ. එහෙනම් ඉතින් වැඩේ ලේසි. අපි තව ලොකු ප්‍රසංගයක් පවත්වමු. නැති වුණු ධනෙ ආපහු එකතු කරගමු. අපිට බෑ. කණ්ඩායම විසිරලා තියෙන්නේ. ටොන්ටොන්ව අපි අවුරුදු ගානකින් දැක්කේවත් නෑ. ජුන්ජුන්ගේ උදව් නැතුව තමයි ෂෝ එක කරන්න වෙන්නේ. කවුද දැන් මේක සංවිධානය කරන්නේ? අපි උදව් කරන්නම්. අපේ මේ තුරුලි ටොන්ටොන්ගේ තැන ගනි. මෙයා අපේ සටන් පාසලේ හිටපු දක්ෂතම ගායිකාව. අපොයි අනේ මට නම් සින්දු කියන්න බෑ. එහෙමනම් ඉතින් අපි පෘථුවියට කියන්න කියමු. නෑ නෑ එහෙනම් මං කියන්නම්. ඔන්න ඒකත් හරි. අනේ මන්දා අපිට ඒ කාලේ තිබ්බ හයිය දැන් තියනවද කියලා මට විශ්වාසත් නෑ. අර ගිනි මකරි එන්න කලින් ධනෙ එකතු කරගන්න උවමනාවක් නැද්ද? එහෙනම් වැඩේ පටන් ගමු. මගේ ඔළුව. අනේ මේ නිකන් බබෙක් වෙන්න එපා. ඔයාගේ ඔළුවේ හැටියට ඕක දැනෙනවා කියන එක පුදුම වැඩක්. ඔයා දොරටු ඇරියා කියන එක කොච්චර ලොකු නම්බුවක්ද? ජෙනරල් රකුස් මෙහෙට එන්න. බොහොම හොඳයි. ඔහොම මොතන ඉන්න මං බිල්ලෝ ටික ඉක්මනට එවන්නම්. මේකත් පියාඹන ක්‍රමයක්ද? තව හයියෙන් යමු. එපා. ඕක 1000ක්. ඕකෙන් තමයි උඩ යන්නේ. අපිව දාලා යා යනවා. මොකද්ද මේ වෙන්නේ? බය වෙන්න එපා. මම මකරේ. පියාඹන හැටි මන් දන්නවා. මං ඔයාලට මේක දෙමට බාලා දෙන්නම්. ඕක අතෑරලා නවත්තනවා. උඩින් යන හැටි මං උගන්වන්න. මේවා කිරි කජු කනවා වගේ වැඩනේ. බලනවා තමුන් කරපු දේ. ඔයාට මේක ගෙනියන්නත් බෑ. ඔයාගෙන් ඇති වැඩකුත් නෑ. ඒ මන්දිවට මගේ බිල්ලෝ ටිකක් ඉවරයි. ඔයාගේ උදව් එපා වෙලා. ඔයාව දැම්මම මේ බලකොටුවෙන් එළියටම ඇදලා දානවා. කොටි ශෛලිය. අපොයි දෙයියනේ. සටන් කරන්නත් මෙයාට උගන්වන්න වෙයි වගේ. හරි එනවා. ටයිම්ස් පටන් ගත්තේ සංගීතයට ආදරය කරන යාළුවෝ 4 දෙනෙක් එකතු වෙලා. අපි මුල් දවස්වල සෙල්ලම් කරේ විනෝදෙට. කාලය ගත වෙනකොට අපි ගොඩාක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ අපි සල්ලි හම්බ කරා විතරයි. සංගීතය අතෑරුණා. ජුන්ජුන්ට තව සල්ලි ඕන කරා. ඒ ටොන්ටොන් එකට විරුද්ධ වුණා. ඒ ගැන ලොකු රණ්ඩුවකුත් වෙලා ටොන්ටොන් යන්න ගියා. කට්ටියගේ එකමුතුකම නැති හින්දා අපි වෙනස් වුණා. අන්තිමට සංගීත කණ්ඩායම නැති වෙලා සල්ලි විතරයි ඉතුරු වුණේ. දැන් ඉතින් ඒකත් නැහැ. ඒකත් නැත්තටම නැති වුණා. අපිට මේ කිසිම දෙයක් ආරක්ෂා කරන්න බැරි වුණා. ඔන්න ඔය විදියට තමයි මේ කතාව සිද්ධ වුණේ.
බින්දු මට ප්‍රශ්නයක් නෑ. චුට්ටක් විතර අමාරුයි. මේ සේරම මගේ වැරදි. මෙහෙන් යමු කියලා මමනේ ඔයාලව එක්කන් ආවේ. නැති වුණු ධනෙ හොයාගත්ත නම් අපිට මෙහෙන් ඉක්මනට යන්නත් තිබුණා. මගේ පෘථිවි බලයත් දැන් මට දැනෙන්නේ නැහැ වගේ. කොහොමද එයාලගේ වස්තුව මේ විදියට අතුරුදහන් වුනේ? මං කට්ටියටම කිව්වා හැමෝම හරි උනන්දුවෙන් ඉන්නේ ෂෝ එක බලන්න. දැන් කට්ටිය මගේ එනවත් ඇති. එහෙනම් දැන් අපි ෂෝ එක පටන් ගමු. යුන් ආපහු එන්න කලින්. එයා කොහෙද ඉන්නේ? අයියෝ අපේ පොඩි නංගි ගහගන්නවා ඔහිට වඩා හොඳට. මල්ලගේ කොටි නියපොතු තියෙනවනේ. වැඩේ හරි. අන්න අර එහෙම අකරු පිරෙන්න මැවිල්ලා. අපි කලින් හම්බ කළාට වඩා ලොකු ගාණක් මේ එක සංගීත සංදර්ශනයෙන් හොයයි වගේ. එහෙම වෙන්නේ මේ සංදර්ශනය අපි හරියට කරොත් තමයි. නැත්තම් ඒ සල්ලි ටික අපෙන් ආපහු අරගනි. හරිම රස්නේ. අනේ මට වතුර ටිකක් තිබුණා නම්. කොහොම හරි ඉවසන්න. ධනෙ ඉක්මනටම එකතු වෙනවා. මේ සංදර්ශනේ ඉවරුණු ගමන් අපිට යන්න පුළුවන්. සංගීතයෙන් ඔබව සතුටු කරයි. විනෝද වෙන්න, සිනාපි වෙන්න, ගයමු අපි දැන් එකතුයි. මේ ආන්නේ. යාළුවර මකුරුංග නැති වුණ ධනෙ එකතු කරන්න ලෑස්තිය. ඊට පස්සේ යාළුව බැනගනි. නැති වුණු මකර ධන? මොකක් කියලා පැන ගන්නවා? මම දැන් ඉක්මනටම ගිනි කන්ද පැත්තට යා ගන්න ඕනේ. මං කෙටි පාරක් දන්නවා. කොහොමද මේක බිමට බාන්නේ? ඒ වැඩේ හරි ගියා. අපි වැඩේ කළා. අපිට තාම හයිය හත්තිය තියෙනවා. ඔයා ලස්සනට වැඩේ කරා. ස්තුතියි. ඔයත් ලස්සනට කිව්වා. එකට සින්දු කියද්දි හරිම විනෝදයි කියලා දැනුයි තේරෙන්නේ. ජීවිතේ කියන්නේ සල්ලි විතරක් නෙමෙයි. ඒ සල්ලි නැතුව ජීවත් වෙන්නත් බෑනේ. ඔයාලා හිටියේ නැත්තම් අපිට කවදාවත් මේක කරන්න බෑ. ඔයාලා පොරොන්දුණු විදිහටම වැඩේ කරානේ. ඔයාලා දැන් යන්න. හුරේ! යමු. ඔයාලට කොහෙවත් යන්න වෙන්නේ නැහැ. කොහෙවත්ම. මිසස් පෙරේරා හරියට හරි. නුවණක්කාර ගන්නෙම රත්ති. දැන් මොකද කරන්නේ? මෙයා තඩීටත් වඩා බඩගිනිකාරයෙක්ද කොහෙද? ඔයා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා. අපි ඉන්නවනේ. මේ මීයනේ. ඔයා ගැන දුකයි තඩි. දැන් ඔයාට මේ ඇපල් ගෙඩියට කිසිම අයිතියක් නැහැ. තත්තත්තඩියයි තත්තත්තඩියයි. යනවා සම්පත් ඩබල් එස් එකක් ඕපන් කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඔබ පුල පුලා බලා සිටි සේරා නියම උකුපොල් කෙරේ. හරියට හරි හරියට. සිවේද සියලු වේදනා දවාලයි. ඉරහඳ වෙදකෙතර නිෂ්පාදනයක්. ලංකාවේ හොඳම තේ අයන්ගෙන් නෙලාගත් ලෝකයේ අංක 1 තේ. දැන් හරි අපිට යන්න පුළුවන්. තවනම් ඉවසන්න අමාරුයි. අයියෝ රකුස්. එයාලට උදව් කරමු. අනේ බින්දු. අල්ලගන්න. අපේ ඇත්ත ධනෙ හොයාගන්නකම් කාටවත්ම යන්න දෙන්න එපා. බින්දු නැගිටින්න අපිට යන්න ඕනේ. නැගිටින්න. අර තියන්නේ ධනය. ඒ ධනය. පෘථුවි ඔයා මොන හරි කරන්න. මට බෑ. මම මොන හරි කළොත් මොකක් හරි විනාශයක් වෙන්නේ. මේ වගේ කරදරේ වැටුනේත් මං කියපු දේවල් කරපු නිසානේ. පෘථුවි මට ඔයා විශ්වාසයි. ඒත් කරන දෙයක් ඉක්මනට කරන්න. මේක හරිම ලේසියිනේ. එයාලා අපිට මුකුත්ම කරන්නේ නෑ. ආව් අර වතුර බබාගේ උදව් නැතුව එයාලට මුකුත් කරන්න බෑ. හයියා
අපේ දඩය මං කිව්වා ඔයාට මේ ටික අරගෙන ජෙනරල් ගාවට යමු කියලා. කෝ එතකොට එහෙනම් ඔයයි නියම පිටිපස්සේ ඉන්නේ නේද? මම මේක ගැන මුකුත් දන්නේ නැහැ. මේ කට්ටියගේ වැඩක්. ඔයා තමයි මේ සේරම කරේ. කිසි හේතුවක් නැතුව මාව කැඳවුව මදිවට. මොනවද මේ වෙන්නේ? මං හිතන්නේ සංගීතයක් වෙන්නනවා වගේ. ඉස්සර වගේම තාමත් ඇඟේ හයියත්තිය තියෙනවා. මෙතනින් නම් කොහෙවත් යන්න බෑ. දුවමු. ඔන්න බලන්න. තෝන දෙක එක. ඒක ලාවා ගුහාවක්. බින්දු එයාට ඉක්මනටම වතුර ඕනේ. අනේ උදව් කරන්න. ඔයා ජලමකරෙක් නේද? මං ජල වස්තුවක් නෙමෙයි. මට කිසිම බලයක් නෑ. ඒත් මම යන්නේ අදටන වතුර එකක් කරයි යනවා. මොකද මේ හරි රස්නේ. දැක්කනේ මං කිව්වනේ ඔයාට පුළුවන් කියලා. අපි ඔයාලට කොහොම ස්තුති කරන්නද මාන්දා? ඔයාලා නැත්තම් අපිට අපේ සංගීතය කොච්චර මගහරුණාද කියලා තේරෙන්නවත් නැති වෙයි. ඔයාලා හින්දා අපි ආයෙත් එකතු වුණා. ඒ වගේම මේ පාර සල්ලි වෙනුවෙන් නෙවෙයි සතුට වෙනුවෙන් හැමදේම කරන්නේ. අපිත් මෙයාලගේ සින්දුව අහන්නම්කෝ. ගොඩක් ස්තුතියි මේකටත්. දැන් අපි යන්න ඕනේ. නැත්තම් රකුස්තව කොච්චර වෙලාවකින් අපේ පස්සෙන් එයිද දන්නේ. ඔය ලාවා ගොඩෙන් නම් ලේසියෙන් එළියට එන්න හම්බ වෙන්නේ නෑ. හරි එහෙමනම් ඉතින් යාළුවනේ ඔයාලගේ මෙහෙයුම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි යන්නම්. බයි. දන්නවද? අපි මේ පැත්තෙන් ආපු එක නම් ඇත්තටම හොඳයි. ඊළඟ පාර අපි මකර හැපෙන්නන පැත්තෙම යමු. ඒක නම් ඇත්ත. ඔයා හරි. මතකනේ වෙච්ච දේවල්.